හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ මමයි යම්මී කොරියන් වලට ගියපු විදිය. ඉතින් මමයි යම්මී කොරියන් වලට යන්නේ අපේ තාත්තිව බලන්න. තාත්තිව බලන්න ඉතින් අපි දෙන්න ගොඩාක් සතුටින් තමයි මේ ගමන යන්නේ. ඒ වුණාට ඉතින් චූටි දුකක් තියෙනවා. මොකද පවුලේ දාලා යන්න නේ ගැන. ඒ වුණාට ඉතින් මයි යම්මී අපේ තාත්තිව බලන්න දැන් ඉතින් එයාපෝට් එක ඇතුලේ ඉන්නේ. අපි තාම ෆ්ලයිට් එකට නගින්න තියෙන්නේ රෑ 8:00ට. ඒ හින්දා මයි යම්මී ඉතින් කෝකටත් එක්ක ගිහලා කලින් ගියා. ෆස්ට් ටයිම් නේ අපි ඉතින් මේ ෆ්ලයිට් එක යන. ඒ හින්දා අපි මේ කලින් ගියා. කලින් ගිහින් ඉතින් අපි අපේ වැඩ ටික කලින්ම කරගෙන ඉතින් අපි දැන් මෙතනින් ඇතුළට ගියා. ගොඩක් දුකයි පවුලයි දාලා යන්න උන එක ගැන. කොහොම හරි ඉතින් තාත්තිව බලන්න යන හින්දා මායි යම්මී මේ ගමන සතුටින් ගියා. ඉතින් අපි දෙන්න ඉතින් මෙන්න මෙතනින් පවුලේ අවසානට දකින්න ඕන හින්දා අපි යාලට අවසාන වතාවටත් බායි කියලා මේකෙන් අතුලට ගියා. එතකොට ආයිතින් පවුලේ දකින්න වෙන්නේ නැති හින්දා කොහොම හරි ඉතින් මායි යම්මීට ගොඩාක් සතුටුයි මේ ගමන යන්න උන එක ගැන. ඉතින් අපි දෙන්න හරිම ආසාවෙන් තමයි මේ ගමන ගියේ. අපි ඉතින් දැන් ඕන ටිකක් ෆ්ලයිට් එකට නගින්න ළඟයි. ඉතින් මට මේ ෆ්ලයිට් එකට නගිද්දි නම් හරිම සතුටුයි. මොකද මේ බලන්නකො මේ ෆ්ලයිට් එක මේ ළඟ ඇතුලේ එහෙම කොච්චර ලස්සනද. ඉතින් මම ෆස්ට් ටයිම් නේ ෆ්ලයිට් එක නගින්නේ. එතකොට මම ඒක කලින් දැකලා නැහැ. ඒ වුණාට මම අද තමයි ෆ්ලයිට් එක ඇතුලේ එහෙම දැකගත්තේ. මට නම් ඉතින් හරිම සතුටුයි මේ ෆ්ලයිට් එකට නැග්ගට පස්සේ. අම්මිටත් ගොඩක් සතුටුයි මටත් ගොඩක් සතුටුයි. ඉතින් අපි දෙන්නා මේ ෆ්ලයිට් එකට නැග්ගට පස්සේ ඉතින් අපිට තාත්ති අතරතුරත් කෝල් ගත්තා. එතකොට ඉතින් තාත්තිටත් ගොඩක් සතුටුයි. ඉතින් මටයි අම්මිටයි ගොඩක් සතුටුයි මේ ෆ්ලයිට් එකට නැග්ගට පස්සේ. මේ ෆ්ලයිට් එක ඇතුලේ කොහමද හරිම ලස්සනයි. අපේ ටිකට් එකේ බුක් වෙලා තියෙන වින්ඩෝ සීට් එකක්. ඒ හින්දා මමයි යම්මී තවත් ආසාවෙන් තමයි හිටියේ. මොකද වින්ඩෝ සීට් එකක් තියෙද්දි අපිට එළිය බලා ගියහැකිනේ. එතකොට රෑ යන හින්දා අපිට ලයිට් එහෙම බලා ගියහැකි. ඒ හින්දා ඉතින් මයි යම්මී ඉතින් තවත් සතුටින් තමයි හිටියේ. ඉතින් ෆ්ලයිට් එකට මේ වින්ඩෝ සීට් එක ළඟ සීට් එකක් අපිට හම්බෙලා තියෙන හින්දා අපේ ටිකට් එකේ තියෙන වින්ඩෝ සීට් එකක් නේ. ඒ හින්දා මේ අපි දෙන්න ඉතින් මේ ලයිට් බලා එළිය අහස බලා යන්න තමයි හිතන් ඉන්නේ. අපිට ඉතින් හරිම සතුටුයි මේ ෆ්ලයිට් එක ඇතුළට ආවට පස්සේ. ඉතින් අපි චයිනා ඊස්ටර්න් එකනේ ගියේ. චයිනා වලට ගිහින් තමයි අපිට යන්න තියෙන්නේ. එතකොට චයිනා වලට ගිහින් යන්න තියෙන හින්දා මේ චයිනා ඊස්ටර්න් එක තමයි අපි ගියේ. එතකොට අපිට තව ෆ්ලයිට් එක යන්න වෙනවා. මේ බලන්නකො මම මේ අපේ ෂීට් එකේ ඉඳන් ඔයාලට එළිය අල්ලනවා. හරිම ලස්සනට. ඉතින් බලන්නකො මේ ලයිට් වල ලස්සන. මට නම් මේ ලංකාවදී කියලාවත් හිතා ගන්න බැරි වුණා. ඒ වීව් එක හරිම ලස්සනයි. ඉතින් මා යම්මී මට ගොඩාක් සතුටුයි. ඉතින් මේ බලන්නකො නිකන් ලයිට් තොරන් වගේ. අපි ඉතින් මට ලංකාවදී කියලාවත් හොයාගන්න බැරි වුණා. මොකද මේ අපි ලංකාව උඩින් යද්දී ඒක නිකන් කියා ගන්නවත් බැරි සතුටක් තමයි දැනෙන්නේ. ඉතින් මට නම් හරිම සතුටුයි මේ අපි උඩින් ගියපු එක ගැන. බලන්නකො ලයිට් එහෙම ගොඩාක් තියෙනවා. දැන් ඉතින් ඔන්න ටිකක් වෙලා ගියාට පස්සේ අපිට කෑම ගෙනාවා. කෑම ගෙනාවට පස්සේ ඉතින් අපි නම් ගත්තේ බීෆ් රයිස්.
විතර උදේ වෙලා. උදේ කියන්නේ දැන් චුට්ටක් පාන්දර වගේ වෙලා තමයි දැන්. ඉතින් මායි අම්මේ දැන් මේ මං හිතනවා අපි දැන් චයිනාවට ළඟට ඇති කියලා. මායි අම්මේ ඉතින් නිදිය ගත්තෙම නැහැ. විනාඩි 5ක විතර නිදිලා ආය හැරුණා. දැන් ඔන්න චයිනාවලට අපි ආවා. ඉතින් මේ ප්ලේන් එකේ අපි පරිස්සමින් චයිනාවලට ආවා. චයිනාවලට ආවට පස්සේ ඉතින් දැන් අපි බහින්න තමයි. ඉතින් කොහොම හරි එව්වත් කරගෙන මායි අම්මේ ගේට් එක හොයාගෙන යනවා. ඉතින් බලන්නකො මේ view එකේ ලස්සන. දැන් ඉතින් ටිකක් ලං වෙනවා අපේ තාත්තිව බලන්න. මට නම් ගොඩාක් සතුටුයි. මම මගේ තාත්තිව අවුරුදු 4කට පස්සේනේ දකින්නේ. එතකොට ඉතින් මට ගොඩාක් සතුටුයි හිතුණා මගේ තාත්තිව බලද්දි. ඉතින් මට යම්මිටයි හරිම සතුටුයි, තාත්තිටත් ගොඩාක් සතුටුයි. එහෙනම් අදින් වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. බයි.